තමන් එදිරිසිංහ ලංකාවටම රසට කෙමිස්ට්‍රි. ඔයගොල්ලෝ හිතනවානේ රජයේ ගුරු අභ්‍යාස විද්‍යාල කියලා. සාමාන්‍යයෙන් මොකද නර්සිං යන්න අනිවාර්යෙන් ඔයගොල්ලෝ කෙමිස්ට්‍රි පාස් වෙලා තියෙන්න ඕන. ඒතර මේකත් බැරි වුණොත් ඊට පස්සේ ඔයගොල්ලෝ දන්න තව බොහෝ දේවල් තියෙනවා. මොනවාද? ඒතර මේ හැම එකකම කෙමිස්ට්‍රි විෂයක් වශයෙන් තිබීම අනිවාර්යයි. තමන් එදිරිසිංහ ලංකාවටම රසට කෙමිස්ට්‍රි. ඒතර මේකත් බැරි වුණොත් ඊට පස්සේ ඔයගොල්ලෝ දන්න තව බොහෝ දේවල් තියෙනවා. මොනවාද? ඔයගොල්ලෝ අහලා තියෙනවා මම කියන්නේ දැන් මේ අයිකෙම් යන්නත් බැරනවා. මේ මොකුත් බෑ. ඔයගොල්ලෝ අහලා තියෙනවානේ නර්සින් කියලා හෙද විද්‍යාවනේ. හරි. ඊට පස්සේ තව ඔයගොල්ලෝ අහලා තියෙනවානේ ඖෂධ වේදී කියලා අහලා තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ අහලා තියෙනවානේ රජයේ ගුරු අභ්‍යාස විද්‍යාල කියලා. සාමාන්‍යයෙන් මොකද නර්සින් යන්න අනිවාර්යෙන් ඔයගොල්ලෝ කෙමිස්ට්‍රි පාස් වෙලා තියෙන්න ඕන. රජයේ ඖෂධ වේදී පාඨමාලාවක් කරන්න අනිවාර්යෙන් කෙමිස්ට්‍රි ඔයගොල්ලෝ පාස් වෙලා තියෙන්න ඕන. ගුරු අභ්‍යාස විද්‍යාලයට යන්න විද්‍යාව හෝ ගණිතය වගේ එකට යන්න නම් අනිවාර්යෙන් මොකක්ද දෙන්න ඔයගොල්ලෝ කෙමිස්ට්‍රි කරලා තියෙන්න ඕනේ. තේරුණා කියන කතාව? රයිට්. ඒත් මේ හැම එකකම කෙමිස්ට්‍රි විෂයක් වශයෙන් තිබීම අනිවාර්යයි. දැන් මම මීට කාලෙට කන් 2020 වගේ කාලේ පන්තියක මට මතකයි නුවර පන්තියේ මේ වගේ අලුතෙන් පන්තියක් පටන් ගන්න දවසේ පන්තියේ හිටියා මම ඒ ලෙවල් ලියපු අවුරුද්දට අවුරුදු 4ක් නෙමෙයි 6ක් විතර කලින් ඒ ලෙවල් ලියපු එක්කෙනෙක්. කතා කරපුවාම එයා ඒ ලෙවල් කරලා තියෙන්නේ 1998 මම කියන්නේ මට වඩා අවුරුදු 8ක් විතර වැඩි මල්. හරි. ඒ කාලේ සබ්ජෙක්ට් 4ක් තියෙන කාලේ එයා ඒ ලෙවල් කරලා සබ්ජෙක්ට් 3ක් තමයි එයා පාස් වෙලා තියෙන්නේ කෙමිස්ට්‍රි ෆේල් වෙලා. හැබැයි ඒ කාලේ එයාට තිබුණ ඒ සුසුකම් වලින් එයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මොකක් හරි රැකියාවකට ගිහිල්ලා තියෙනවා. ඒකල මොකක්ද වෙන්නේ? ඒකේ ඉස්සරහට ඇවිල්ලා උසස් වීම අරගෙන එක් තැනකට ඇවිල්ලා හිර වෙලා ඊට ඉහළ උසස් වීමට යන්න නම් එයා උසස් පෙළ කෙමිස්ට්‍රි පාස් වෙලා තියෙන්න ඕන. කෙමිස්ට්‍රි නැතුව එතනින් එහාට එයාට ඒ මොකක්ද මන් දන්නේ මොකක්ද එක්සෑම් එකක් කරන්න බෑ. එයා රජයේ රැකියාව අරගෙන අවුරුදු 22කට පස්සේ නැවත පාරක් ඒ ලෙවල් පන්තිය වෙලා වාඩිලා හිටියා කෙමිස්ට්‍රි පාස් වෙන්න. තරක කතාව. රයිට්. ඉතින් එතකොට කෙමිස්ට්‍රි කියන එකේ වැදගත්කම ඔයගොල්ලන්ට තේරෙනවා. තමන් එදිරිසිංහ ලංකාවටම රසට කෙමිස්ට්‍රි.